එකතු වෙලා වෙසක් පෝයට පෙර පෝය සිල් සමාදන් වෙන්න සූදානම් වෙන විදිහ. බලන්නකෝ එයාලගේ සරුත් එක්ක එකතු වෙලා එයාලට සිල් සමාදන් කරවන්නේ න හාමුදුරුවෝ පිළිගන්න ආකාරය. මනසා පිචසාර නංයාමි මුක්ඛං සරණං ගච්ඡාමි කායේන ච සාර නංයාමි නංයාමි ධම්මං සරණං ගච්ඡාමි කායේන ච සරණං යාමි වාචාය ච සරණං යාමි මනසා පිච්ච. මෙන්න මේ විදිහට එයාලගෙන ආපු මල් ලස්සනට මල් වට්ටි වලට හදලා අතින් අත මල් වට්ටියේ යවමින් මල් ආසනයට වඩම්මන්න තමයි සූදානම් වෙන්නේ. හරිම ආසාවෙන්, හරිම සතුටින්, හරිම කැමැත්තෙන් මේ විදිහට ලස්සනට මල් වට්ටි ටික අතින් අත යවලා මල් ආසනයට මල් ටික වඩම්මලා ගාත කියන්න තමයි ඊළඟට අපේ පැටව් ටික සූදානම් වුනේ. පිරිස පිටත් වුණා. මේ දැවේ තමන්ගේ ආදරණීය අම්මා වාඩි කරවාගෙන තමා දැන් මොහොතේ මේ පඩුල් පටවාගෙන කරණය කරන්නේ. මේ යන අතරමඟදී විශාල සුරකක් හමලා ඔන්න ඉතින් සිල් සමාදන් වුණාට පස්සේ ස්වාමින් වහන්සේ ලස්සන කතන්දරයක් චුටි පුතාලට කියලා දුන්නා. ඒවත් හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ අපි ස්වාමින් වහන්සේට අටපිරිකර පූජා කරා. චූටි පැටව් ටික අතිනුත් එයාලා ගෙනාපු පිරිකර ස්වාමින් වහන්සේට පූජා කරා. චූටි කාලේ ඉඳලා අපි මේ දේවල් වලට අපේ චූටි පැටව් හුරු කරන්න ඕනේ. එතකොට තමයි අපේ ආගම ගැන දරුවන් තුල භක්තියක් ඇති වෙන්නේ. ඉතින් අපි හැම මාසෙම මේ විදිහට පොයට ඉස්සෙල්ලා දවසේදී සිල් සමාදන් කරවනු අපේ චූටි පැටව්. ඉතින් චූටි පැටවුන්ට හිමීට අපේ ආගම දහම ගැන කියා දෙන්න අපි නිතරම වෙහෙසෙනවා. හරියට චූටි පැටව් මල් වගේ. ඉතින් හොඳ නරක